සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වෙලා තියෙන මේ කැළඹීම සම්බන්ධයෙන් මහජනතාව ඡන්දයක් දීලා දේශපාලකයන් පත් කරන්නේ ඒ ඡන්දය අවස්ථාවේදී අදාළ දේශපාලන පක්ෂෝ කණ්ඩායම ලබා දෙන ප්‍රතිපත්ති අනුමත කරන නිසා වෙනස් කරන්න බලාපොරොත්තු වෙන නීති රීති අනපනත් ප්‍රතිපත්ති වලින් ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නිවසින් ඉවත් කිරීම සඳහා වන පනතයි. හිටපු විශ්‍රාමගේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ පනතයි විතරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කරපු ප්‍රකාශය කිසිම පදනමක් නැති ප්‍රකාශයක් හා ඔහු අපි දන්නේ ඒක කුමන අරමුණින් කරාද මේ රජය මේ වෙලාවේ යම් ප්‍රමාණයකට අපකීර්තියටපත් වෙන්න ඔහුගේ ප්‍රකාශයත් මේ වෙලාවේ ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මේ අවුරුදු දෙකේ අසන්න වශයෙන් මට ලිඩු 100ක් 150ක් සැකසහිත මරණයටපත් වුණා. වැදගත් දෙයක් තමයි දැන් මේ මරණ ගැන මුලින්ම කියන්නේ ඖෂධ නියාමන අධිකාරිය. ඒත් ඒ බෝතල් ඇතුලේ බැක්ටීරියා තියෙනවා කියලා කියන්නේත් ඖෂධ නියාමන අධිකාරිය. දැන් මේවා එක මම කියද මෙතනදී මේවා කවුරුත් ගොසිප් නෙමෙයි. ඉන්දියානු ඖෂධ ඉන්දියානු ෆාමකෝපියා යටතේ හදන ඖෂධ ලංකාවට අනුගත කර ගැනීම සඳහා නැත්නම් ලංකාවේ සම්මතයක් කර ගැනීම සඳහා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා ඉන්දියා ගිවිසුම හරහා අත්සන් කළා. ලංකාවේ ජනතාවට තාම ඔක දැනගන්න පුළුවන් වෙන්නේ ඉන්දියාවේ තියෙන වෙබ්සයිට් එක හරහා පමණයි. දේශපාලනික වෙන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි රජයේ අනාවරණය නොකළ ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම නිසා. ඒකයි ඇස්ප්‍රීන් තිබුණා ඇස්ප්‍රීන් පෙත්ත ඇතුලේ ඇස්ප්‍රීන් නැහැ. උදේක ෆේල්. දැන් මේ ළඟදී තියෙන පැරසිටමෝල් එක ඇතුලේ පැරසිටමෝල්. ඒ බිලියන 5 වියදම් නොකිරීම නිසා දැන් හිතන්න මේ පාර ඖෂධ 10ක් දැන් මේ අවසාන සතිය ඖෂධ 10ක් භාවිතාවෙන් ඉවත් කරනවා. ඒ 10 වටිනාකම මම හිතන්නේ බිලියන 40ක් 50ක් වෙනවා. අද මට හම්බුණා ඩෙන්ගු රෝගියෙක් මම ඇහුවම එයා ඉන්නෙත් IDH එක කිට්ටුව අනේස IDH යන බයයි. ඉතින් භාගයක් මාස 7ක් 8ක් කෙරවල පිටියේ තිබුණා කන්ටේනර් අංගනවල මේ අවුවට තද අවුවට පිච්චෙමින්. මේ ආණ්ඩුවට වගකීමෙන් ගැලවෙන්න බැරිම ඒගොල්ලෝ ඉන්නෙම මේ ක්‍රමවේදයේ අඩුපාඩු වලට විසඳුම් තියෙනවා කියලා. අමතිතුමාට පැයක් වාඩි වෙලා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා.